හෙලෝ සූදසක් ඒවා මගේ සිත්කොල් ප්‍රඩක්ෂන් චාලත් එක තුළන්න ගොල සිදනාටව අද මම කතා කරන්න හිතුවා අපි පයිතන් ෆයිල් එක නිර්මාණය කරන එක ගැන. අපි කලින් විඩියෝගෙදි කතා කලා පයිතන් පාරිභාෂික වචන මාලාව ගැන. එතකොට මේ පයිතන් ෆයිල් එක නිර්මාණය කිරීමේ දී මම අනුගමනය කරනවා ක්‍රම දෙකක්, ප්‍රධාන ක්‍රම දෙකක්. එකෙන් පලවෙනි ක්‍රමේ තමයි දැන් මෙතන ඉන්න නෝට් පෑඩ් එකෙන් ලියන අය ලියන්න ෆයිල් එක හදන්න ක්‍රමයක් තියෙනවා. ඒ වගේම පයිචාම් යුස් කරන අය ඉන්නවා මෙතන. පයිචාම් යුස් කරනවා නම් ඒ පයිචාම් ID එකකින් හදන ක්‍රමයකුත් තියෙනවා. නෝට් පෑඩ් භාවිතා කරන අයට කොහොමද ෆයිල් එක නිර්මාණය කර ගැනීම කියන මාතෘකාව අපි කතා කරමු ප්‍රායෝගිකව. හරි. එතකොට මම මේ විදිහට මගේ ස්ක්‍රීන් එක පෙන්වලා තියෙනවා. මම ෆෝල්ඩරයක් හදා ගන්නවා මුලින්ම. ඊට කැමති නමක් ඔයාලට දෙන්න පුළුවන්. නමක් දෙනවා ටියුටෝරියල් කියලා. දීලා මම මේ ෆෝල්ඩරේ ඕපන් කරගන්නවා. ඕපන් කරගත්තට පස්සේ මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මම මේකෙදී හදනවා නෝට් පෑඩ් ෆයිල් එකක්. එතකොට ඔයාලට පුළුවන් මේ නිව් වලට ගිහිල්ලා මෙන්න මේ විදිහට ටෙක්ස්ට් ඩොකියුමන්ට් කියලා එකක් තියෙනවා. ටෙක්ස්ට් ඩොකියුමන්ට් එක එබුවාම ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ ටෙක්ස්ට් ඩොකියුමන්ට් එකක් ලබා ගන්න. ඒ කියන්නේ නෝට් පෑඩ් ෆයිල් එකක්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකට කැමති නමක් දෙනවා. ටියුටෝරියල් කියලා දෙනවා. ටියුටෝරියල් කියලා දෙනවා. ඊට පස්සේ මම මේක ඕපන් කරනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් නෝට් පෑඩ් මේ වගේ ෆයිල් එකක් තියෙනවා. එදට දෙවනි ක්‍රමේ තමයි ඔයාලට පුළුවන් මම මේක ඩිලීට් කරලා දානවා. දෙවනි ක්‍රමේ තමයි ඔයාලට පුළුවන් මෙම නෝට් පෑඩ් එක සර්ච් කරගන්න. ස්ටාර්ට් එකට ගිහලා නෝට් පෑඩ් කියලා සර්ච් කරලා මේ විදිහට ඔයාලට පුළුවන් මේ නෝට් පෑඩ් එක ඕපන් කරගන්න. ඕපන් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට ස්ක්‍රීන් එකක් බලා ගන්න. මේ ස්ක්‍රීන් එකේ ඔයාලට පුළුවන් මෙන්න මේ ෆයිල් වලට ගිහිල්ලා සේව් වලට ගියාට පස්සේ මේ වගේ එකක් එනවා. මෙතන ඔයාගේ අර වගේ ෆෝල්ඩරේ තියෙන තැන මෙතනින් දෙන්න ඕනේ. මගේ එක තියෙන්නේ ඩෙස්ක්ටොප් එකේ. මම ස්ක්‍රීන් එකේනේ. එහෙනම් මම දෙනවා මේ ඩෙස්ක්ටොප් කියන එකේ ඉන්නේ ටියුටෝරියල් කියන එක. ගිහිල්ලා මෙතනදී ඔයාට කැමති නමක් දෙන්න පුළුවන්. මම මෙතන දෙනවා ටියුටෝරියල් කියලා. දීලා සේව් දෙනවා. ඔයාට අන්න ඒ විදිහටත් මේ විදිහට අර හදාගන්න පුළුවන් මං පෙන්වුවා වගේ මේ නෝට්පෑඩ් ෆයිල් එකක්. හරි. දැන් අපි දන්නවා නෝට්පෑඩ් ෆයිල් එකක් කොහොමද සරලව හදාගන්නේ කියලා. එතකොට අපිට අවශ්‍යයිනේ දැන් Python ෆයිල් එකක්. දැන් අපි කලින් මේ දැන් හැදුවේ නෝට්පෑඩ් ෆයිල් එකක්. අපි දැන් ටයිප් කරන්නේ Python වලින්නේ. නැත්නම් Python කියන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකේ. එතකොට මේ ටියුටෝරියල් කියලා තියෙන ටියුටෝරියල් කියලා මේ තියෙන්නේ ටෙක්ස්ට් ෆයිල් එකක්. අපිට මේක Python වලට හදාගන්න ඕනේ. අපි කොහොමද මේක Python වලට හදාගන්නේ? ඒකත් හරිම ලේසි. ඒකත් අපිට මේ විදිහට කරන්න පුළුවන්. මම දැන් කරගෙන යන විදිහට එක්කෝ ඔයාට පුළුවන් මෙතන new ගිහිල්ලා ටෙක්ස්ට් ඩොකියුමන්ට් එකක් අරගෙන මේ view වලින් ඔයාට හදාගත්ත හැකි මේ ෆයිල් නේම් එක්ස්ටෙන්ෂන් කියන එක ඒක දාගෙන මේකේ නම වෙනස් කරන තැනට ගිහිල්ලා මේ විදිහට නම වෙනස් කරන තැනට ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙන්න මේ තිතෙන් එහා පැත්තේ ඔයාලට තිතක් පේන්නේ නැති වෙන. එතන මම මේ highlight කරලා තියෙන එක නැත්නම් මේ පෙන්ලා තියෙන තිත. ඒ තිතට එහා පැත්තේ තියෙන txt කියන කෑල්ල කපලා py කියලා දෙන්න. ඔන්නවා. දැන් ඔයාලා මේ කල්පනා කරන්න ඇති මම මේ Python extension එකක් කියවනවා. එතකොට මම මේ extension එක මම මේක ලොකු කරන්නම්. extension එකක් කියන්නේ මෙන්න මේ තිතට එහා පැත්තේ තියෙන සියලු දේ. මේ තිතෙන් හඳුන්වන්නේ ඔයාගේ කම්පියුටරේට මොකද්ද මේ ෆයිල් ෆෝමැට් එක කියලා. ෆයිල් ෆෝමැට් එක කියන්නේ දැන් Word ෆයිල් එකක් කියලා හිතමුකෝ. Word ෆයිල් එක ගන්නම් එයාට ඒ Word ෆයිල් එකට අදාළව extension එකක් තියෙනවා. මම මෙතන docs කියලා දෙන්නම්. docs තමයි Word ෆයිල් එකේ අදාළ extension එක docs කියලා දෙන්නම්. එතකොට ඔයාට බලා ගන්න පුළුවන් එතන yes දෙන්නේ එන box එකේ
තුනට පස්සේ බලා ගන්න පුළුවන් මේ විදිහට වර්ඩ් විදිහට එක වෙනස් වෙනවා. දැන් මම මේක ඕපන් කරපුවම ඕපන් වෙන්නේ වර්ඩ් වලින්. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට වර්ඩ් වලින් ඕපන් වෙනවා. මම මේක දෙනවා PPT කියලා. PPT කියන්නේ PowerPoint presentation. PowerPoint එකක් PPT කියලා එන්ටර් දෙනවා. කරලා ටෙස්ට් දෙනවා. එතකොට බලා ගන්න පුළුවන් මේ විදිහට මේක PowerPoint එකක් වුණා. දැන් ඕපන් වෙන්නේ PowerPoint වලින්. දැන් ඔයාලට තේරෙනවනේ ඒ එක එක software වලට අදාළව එක එක extension තියෙනවා. දැන් Python වලට අදාළ extension එක තමයි py. ඒක තමයි අපි මෙතන py කියන දෙන්නේ. හරි. එතකොට දැන් මේක ඕපන් වෙන්නේ සාමාන්‍යයෙන් ඔයාලගේ notepad වෙන්න පුළුවන්. Visual Studio code එක මම install කරලා තින්නේ. ඒකින්ද මගේ Visual Studio code එකෙන් තමයි install වෙන්නේ මෙතන. අපිට බලා ගන්න පුළුවන් ඒකේ logo එක නැත්නම් පින්තූරය මෙතන පෙන්නලා තියෙනවා. එතකොට මට මේක හදාගන්න ඕනේ notepad එකෙන් open වෙන්න. මම ඒ හින්දා මෙතනට ගිහිල්ලා හදාගන්නවා මේ open with කියන එක දීලා notepad දීලා open කරගන්නවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් සාමාන්‍ය විදිහට py කියන extension එකත් එක්ක notepad file එකක් තියෙනවා. ඔයාලට දැන් අන්නේ file name extension එක හොයාගන්න බැයි නම් මේ ක්‍රමේ try කරලා මේ ක්‍රමේ දැන් මම කරන වැඩේ try කරලා බලන්න පුළුවන්. ඔයාලා යන්න notepad එකට අර කලින් ගියා වගේ notepad එකට ගිහිල්ලා ඔයා සේව් කරන්න ඕනේ. මේ ෆයිල් වලට ගිහලා මේක සේව් දෙන්න ඕනේ. ඊට පස්සේ අර කලින් විදිහටම කැන තෝරලා දෙන්න ඔයාගේ ඒ අර ටියුටෝරියල් කියන මොකද මගේ ටියුටෝරියල් කියන නම දීලා තින්නේ. අන්නේ ෆෝල්ඩර් එක දැන් ඔයා නම දී ෆෝල්ඩරේ තියෙන තැන හොයලා දීලා මෙතන කැමති නමක් දෙන්න. මම දැන් ටියුටෝරියල් කියලා දෙනවා. දීලා දැන් වැඩක් කරන් දිනවා. මේ ටෙක්ස්ට් ડોකියුමන්ට් කියන එක all files කියලා දෙන්න ඕනේ. ඊට පස්සේ අර අපි අත හදාගෙන තිතට එහා පැත්තේ තියෙන එකනේ කැපුවේ. දැන් අපි මෙතන අපි මෙනුවල් අපිම හදලා දෙන්න ඕනේ මේකට ඒ එක්ස්ටෙන්ෂන් එකක්. ඒකට අපි තිතක් තියලා py කියලා දෙනවා. py කියලා දීලා save දෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අර කලින් වගේම Python ෆයිල් එකක් මෙතන නිර්මාණය වෙලා තියෙනවා. අපි කලින් txt කියලානේ දුන්නේ. txt කියලා දුන්නා හින්දා මෙතන වෙන්නේ notepad ෆයිල් එකක්. දැන් ඇවිල්ලා තියෙනවා Python ෆයිල් එකක්. දැන් ඔයාලට හරියට අඳුර ගන්න පුළුවන් කොහොමද මේ Python ෆයිල් එක නිර්මාණය කරගන්න කියලා ක්‍රම දෙකක් කියලා දුන්නා. එතකොට දැන් මම මේක ඕපන් කරනවා notepad වලින්. මේක අර විදිහටම තියනවා කියලා බලමු. notepad වලින් ඕපන් කරලා. ඔව් මේ විදිහටම තියෙනවා කිසි වෙනසක් නැහැ. හරි. දැන් මම තවත් වැඩක් කරනවා. දැන් මම මෙතනනේ ෆයිල් ෆෝල්ඩර් එකක් හදාගත්තේ. එතකොට මම මේකම ගන්නම්. දැන් මම මේක ඩිලිට් කරනවා. ඩිලිට් කරලා අපි යන් බලන්න PyCharm කියන ID එකෙන් කොහොමද මේ වැඩේ කරන්නේ කියලා බලන්න. ඒක ඊට වඩා ලේසි. PyCharm ID එකකින් කරන එක. එනකොට අර ක්‍රමේ අර දැන් මම කලින් notepad එකෙන් කරපු ක්‍රමේ දැනගෙන හිටියොත් ඔයාලට ගොඩක් ලේසි. මොකද PyCharm ID එක නැති තැනකදී වුණත් වැඩේ කරගෙන යන්න පුළුවන්. දැන් මම මෙතන මේ start එකට ගිහලා PyCharm කියලා search කරනවා. එහෙම නැත්නම් ඔයාලට කුමක් හෝ විදිහකින් මෙන්න මේ PyCharm කියන එක ඕපන් කරගන්න ඕනේ. ඕපන් කරගත්තාට පස්සේ පොඩි වෙලාවක් ගත වෙනවා මේක ඕපන් වෙන්න. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මගේ PyCharm ID එක ඕපන් වුණා. මම මෙතන මේ තියෙන ස්ක්‍රීන් එක පොඩ්ඩක් විස්තර කරන්න. මේක මේ new project එකෙන් ඔයාලට පුළුවන් අලුත් ඔයාගේ මොකක් හරි වැඩක් ආරම්භ කරන්න. ඊට පස්සේ මේ ඕපන් කියලා කියන්නේ ඔයාලට කලින් හදලා තියෙන එකක් ඕපන් කරගන්න. එහෙම නැත්නම් මෙතන දාගන්න පුළුවන්. කලින් හදලා තියෙන වැඩක් එතන ඇතුළු කරගන්න පුළුවන්. new project කියන එක මම ඔබනවා. ඉබුවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ එකක් එනවා. මේකේ මෙන්න මෙතන pure python කියන එක දීලා මෙතන ඔයා කැමති නමක් දෙන්න. මේකේ නම දෙන්නම් tutorial 1 කියලා. මොකද ඔයාලට අඳුර ගන්න පුළුවන් වෙන. ඊට පස්සේ මම ඒක දානවා desktop එකට. එහෙම නැත්නම් මෙන්න මේ අර මම කලින් තිබිච්ච තැන ස්ක්‍රීන් එකට දානවා. හරි. දාලා මම ක්‍රියේට් කියන එක දෙනවා. දැන් පොඩි වෙලාවක් ගත වුණාට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට ස්ක්‍රීන් එකක් එනවා. දැන් මේ විදිහට පොඩි ස්ක්‍රීන් එකක් එක මේ දෙනවා. ඔයාලට අර මම ඩෙස්ක්ටොප් එකට දාලා ඔයාලට කැමති දේවල් දෙන්න පුළුවන්. ඩෙස්ක්ටොප් එක කියන්නේ ස්ක්‍රීන් එකට. මේ විදිහට හැදුනට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මේ විදිහට ටියුටෝරියල් කියලා ෆෝල්ඩර් එකක් හැදිලා තියෙනවා. ටියුටෝරියල් 1 කියලා. ඒ කියන්නේ මේ තියෙන්නේ මම අර කලින් හදපු එක නෙමෙයි මම ඒක ඩිලීට් කළානේ. මේ තියෙන්නේ අරකින් හැදිච්ච ෆෝල්ඩර් එක. ඊට පස්සේ අපිට දැන් අර Python ෆයිල් එකක් හදාගන්න එපා. ඒක හදන්න මේ tutorial 1 කියන එක උඩ මම right click කරනවා. ඒක ඉබ්බුවට පස්සේ මේ new කියන එකට ගිහිල්ලා මේ Python ෆයිල් කියන එක දෙනවා. මෙතනදි තමයි අපි අර
තිතකට එහා පැත්තේ තියෙන එක්ස්ටෙන්ෂන් එක කියලා කිව්වේ එක්ස්ටෙන්ෂන් එක සිලෙක්ට් කරන්න. හරි මේ Python ෆයිල් කියලා දැන් new Python ෆයිල් එකක් දිනවනේ. මම මෙතන නමක් දෙනවා tutorial කියලා. අර කලින් විදිහටම දීලා මේ Python ෆයිල් කියන එක ඔබනවා. ඩබල් දෙවරක් ඔබනවා. දැන් මේක හැදුනා. හරි දැන් අපි අර ෆෝල්ඩර් එකට ගිහින් බලමු. මම මේක ලොකුර ගන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් කලින් වගේම tutorial කියලා මේ අපේ Python ෆයිල් එකක් හැදලා දිනවා. මම මේක notepad එකෙන් open කරගන්න කලින් වගේම ඔයාලට පෙන්නන්න. ඔයාලට බලා ගන්න පුළුවන් කිසිම වෙනසක් නැතුව මේ py කියන extension එකෙන් මේක නිර්මාණය වෙලා තියෙනවා. හරි එහෙනම් අපි මේ විදිහට වීඩියෝ එකේදී කතා කළේ කොහොමද අපි Python ෆයිල් එකක් නිර්මාණය කරගන්නේ කියලා. එතකොට මට කලින් වීඩියෝ එකේදී වගේ කියන්න තියෙන්නේ මේම Python වීඩියෝ බලන ඇරමීමෙන් ඔබට හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මම මේක වීඩියෝ 3කින් 4කින් නවත්තන්නේ මේ හිතාගෙන ඉන්න වීඩියෝ 20ක්වත් අඩුම තරමේ අරන් යන්න හිතාගෙන ඉන්නවා. මේක තව බලන්න ඉන්නව නම් ආසාවට බලන්න ඉන්නව නම් මේක ෂෙයා කරන්න එයාටත් බලන්න. එතකොට ඊගාට කියන්න තියෙන්නේ මම මේක විශේෂයෙන් දාන්න හිතාගෙන ඉන්න බ්‍රහස්පතින්දාටයි ඉරිදාටයි ඒ දවස් වෙනස් වෙන්න පුළුවන්. එතකොට ෆෝන් එකෙන් කරන්න ආසයි ඉන්නවා නම් මේ වගේ ගේම් හදන්න ගේම් software application එකම හදන්න Python වලින් හදන්න ආසාවෙන් ඉන්නවා නම් ඒ අයටත් මම වීඩියෝ එකක් කරනවා. එතකොට ඔයාලට පුළුවන් ඒ වීඩියෝ එක බලලා මේ ගන්න දැනුමක් කොහොමද ෆෝන් එකෙන් හදන්න කියලා. මොකද ඒ ෆෝන් එකෙන් කරන විදිය මම කියලා දෙන්නේ මේ වීඩියෝ එකෙන්. එතකොට මේ කරන විදිහටම ෆෝන් එකෙනුත් ඔයාලට ඒක කරගන්න පුළුවන්. එහෙනම් මම අද කතා කළේ ওই ටික ගැන තමයි. අපි එන ඊගා වීඩියෝ එකේදී කතා කරමු කොහොමද Python පළවෙනි ප්‍රෝග්‍රෑම් එක ලියන්නේ කියලා. එහෙනම් මම ගිහින් එන්න සුබ දවසක්.